බෝන් ක්‍රිකට් ලෝලී සැමට. අද අපි අවධානය යොමු කරන්නේ එංගලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර පැවති සීමිත ඕවර තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පරාජය පිළිබඳවයි. මෙම තරඟය පුරාම ශ්‍රී ලංකා පිතිකරණය දැඩි කතාබහකට ලක් වුණා. විශේෂයෙන්ම පල්ල කැලපිටියේ ඉහළ ලකුණු සංඛ්‍යාවකට යැහැකි අවස්ථාවක් තිබියදී අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වීම ප්‍රධාන ගැටලුවක් බවට පත් වුණා. තරඟයේ ආරම්භයේදී කුසල් මෙන්ඩිස් සහ නිස්සංක මුල්පෙළ පිතිකරුවන් ඉතා හොඳ ආරම්භයක් ලබා දුන්නා. කුසල් මෙන්ඩිස් පන්දු 20කදී ලකුණු 37ක් රැස් කරමින් ප්‍රහාරක වේගය හොඳින් පවත්වා ගත්තා. තරඟයේ මුල් භාගයේදී ලකුණු 170ක් 180කට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවකට යැහැකි බව බොහෝ දෙනා අපේක්ෂා කළා. කෙසේ වෙතත් තරඟයේ හැරවුම් ලක්ෂ්‍ය වූයේ මැදපෙළ පිතිකරුවන්ගේ මන්දගාමී සහ අස්ථාවර පිතිකරණයයි. ධනංජයද සිල්වා පන්දු 12කට ලකුණු 11ක් පමණක් ලබාගත් අතර ඔහුගේ ප්‍රහාරක වේගයද ඉතා පහළ මට්ටමක පැවතුණා. ඒ හා සමානව චරිත අසලංකද ලැබූ අවස්ථාව ප්‍රයෝජනයට ගත නොහැකි වුණා. සීමිත ඕවර තරඟයකදී මෙවැනි මන්දගාමී පිතිකරණයක් කිසිසේත්ම සුදුසු නොවන බව පැහැදිලියි. අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 140කට ආසන්න සංඛ්‍යාවකට සීමා වූ අතර එය එංගලන්ත කණ්ඩායමට පහසුවෙන් තරගයේ හබා යාම පහසු කරලා. එංගලන්ත පිතිකරුවන් නියමිත ක්‍රමවේදයට අනුව පිතිකරණය කරමින් තරගය ජයගත්තා. තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙම පරාජය ගැන දැඩි කලකිරීමක් පළ කළා. ඔහු පැහැදිලිවම සඳහන් කළේ මුල් පෙළෙන් ලැබුණු හොඳ ආරම්භය මැදපෙළ පිතිකරුවන් විසින් නිසි ලෙස ඉදිරියට ගෙන යා නොහැකි වීම ප්‍රධාන හේතුවක් බවයි. අවසාන වශයෙන් නූතන ක්‍රිකට් ක්‍රීඩාවේදී ලකුණු ලබා ගැනීමේ වේගය සහ තීරණාත්මක පිතිකරණය අත්‍යවශ්‍ය දෙයක්. ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ දුර්වලතා හඳුනාගෙන විනාශකම් සිදු කරයිද යන්න දැක ගැනීමට අපි බලාපොරොත්තු වෙමු. මෙවැනි අලුත්ම ක්‍රීඩා තොරතුරු සමග නැවත හමු වෙමු.